ආයිබෝන් සුපුරුදු වැඩසටහන ලකී ඊශ්‍රායල් ඉඳලා. ඉතින් මේ දවස් 12ක් විතර මම ඔයගලන්ට අරන් ආවේ අසුබ ප්‍රවෘත්ති ඊශ්‍රායල් ඉඳලා. අද මම ගේන්නේ මේ වෙලාවේ මම ඔයගලන්ට ගේන්නේ සුබ පණිවිඩයක් සුබ ආරංචියක්. ඉතින් අද උදෑසන නිවේදනයක් නිකුත් කරා ඊශ්‍රායල් සහ ඉරානය අතර සටන් විරාම ගිවිසුමක්. ඒ කියන්නේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා තිබ්බා. ඒ අනුව අපි ගොඩක් සතුටු නවුදේ. නමුත් උදෑසන 5යි 13ට මම හිතන්නේ ඉරානයෙන් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර කරන්න පටන් ගත්තා. මේ ප්‍රහාරය උදෑසන 8 වෙනකම් එක දිගටම එල්ල වුණා ඊශ්‍රායලයට. ඒ ප්‍රහාරයේදී බෙර්ෂෙවා ප්‍රදේශයට වැටුණු බෝම්බයකින් මිසයිලයකින් ඊශ්‍රායල් ජාතිකයන් 5 දෙනෙක් මිය යනවා. ඒ වගේම ඊශ්‍රායලයේ පුරාවටම මේ ප්‍රහාරය එල්ල වෙනවා. ඊට පස්සේ නැවත 10ට පටන් ගන්නවා. ඒකත් භාගයක් විතර එක දිගට ප්‍රහාරය එල්ල කරනවා. නමුත් මේ මොහොත වෙන විට එතනින් පස්සේ ඒ කියන්නේ 11 වගේ අද දින දවල් 11 ඉඳලා මේ වෙනකම්ම ඊට පස්සේ ප්‍රහාරයක් එල්ල වුණේ නැහැ ඊශ්‍රායලයට. ඊශ්‍රායලය සහ ඉරානය මේ එකඟතාවයකට ඇවිල්ලා තියෙන මේ වෙද්දි සටන් විරාම ගිවිසුමක. ඉතින් ඒක ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට සුබ පණිවිඩයක් සුබ ආරංචියක්. ඉතින් කියන්න තියෙන්නේ මේ ලංකාවේ ඉඳලා ගොඩක් කට්ටිය මට කෝල් කරා නිවාඩු ගිය කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට මට කියන්න තියෙන්නේ දැන් ඕගොල්ලන්ට එන්න පුළුවන්. මේ වෙද්දි සාමාන්‍යයෙන් ගුවන් ගමන් වාර අරන් පටන් අරන් තියෙන්නේ. නමුත් හෙට දිනේදී මම හිතනවා සම්පූර්ණයෙන්ම මේ ගුවන්තොටුපළ විවෘත කරයි කියලා. එතකොට ඔබට ලංකාවට ගිහිල්ලා නිවාඩු ගිහිල්ලා එන්න බැරි වෙච්ච අයට හෙට දිනේ ඉඳලා ඊශ්‍රායලට එන්න පුළුවන්. ඔබගේ රීඑන්ටිය ජූලි අවසාන වෙනකම් දීර්ඝ කරලා තියෙන්නේ. ඒක ඔබට ආපහු නැවත දීර්ඝ කර ගැනීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද පීබා ආයතනයෙන් ඒක නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා. ඔබගේ රීඑන්ටිය ඔටෝමැටිකලි ජූලි අවසාන වෙනකම්ම දීර්ඝ කරලා තියෙනවා කියලා. එහෙනම් ඔබ ඒ ගැන වොරි වෙන්න දෙයක් නැහැ. දැන් ඔබට ලැබිලා තියෙන රීඑන්ටියෙන් මේ ඊශ්‍රායලයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම නිවාඩු යන්න හිටිය ඊශ්‍රායලයේ විශාල පිරිසක් ඒගොල්ලන්ටත් හෙට දිනේ ඉඳලා යන්න පුළුවන්. ඊයේ දිනේ සහ පෙරේද දිනේදී තානාපති කාර්යාලයට ගිහිල්ලා මම හිතන්නේ 30කට අධික පිරිසක් රෙජිස්ටර් වෙලා තියෙනවා. ජෝර්දාන්ට ගිහිල්ලා ඉන්දියාව හරහා ලංකාවට යන්න. ඉතින් ඒගොල්ලෝ යම් යුද්ධය නිසා බිය වෙච්ච අය වෙන්න ඕන. ඉතින් ඒගොල්ලන්ටත් දැන් ජෝර්දානය හරහා ඉන්දියාවට ගිහිල්ලා යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලන්ට දැන් ඊශ්‍රායලයෙන්ම යන්න පුළුවන් ගුවනින්ම ආපහු එහෙම යන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අපි හිතනවා මේක දීර්ඝව මේ සාම ගිවිසුම කඩ වෙන්නේ නැතුව තියෙයි කියලා. ඉතින් විශේෂයෙන්ම කියනවා ලංකාවේ ඉන්න අපේ ආදරණීය සහෝදර සහෝදරියන් නිතරම කෝල් කරලා අහනවා ඒගොල්ලන්ට රැකියාවලට එන්න. ඕගොල්ලන්ට එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් හරිම මේ ඕගොල්ලෝ ගැන ආඩම්බරයි. මෙච්චර යුද්ධයක් තියෙනවා, මෙච්චර මැරෙනවා, මෙච්චර බෝම්බ වැටෙනවා කියලා මාධ්‍ය වලින් කියද්දිත් ඕගොල්ලන් කෝල් කරලා අහන්නේ කොහොමද අයියේ ඊශ්‍රායලට එන්නේ කියලා. ඉතින් ඒ ගැන ඕගොල්ලන්ට ආඩම්බරයෙන් කියන්න ඕගොල්ලෝ ඇත්තටම ඒ ඕමනාව ඒ කියන්නේ ඊශ්‍රායලයේ රැකියාවට යන්න උවමනාව කොච්චරද කියලා එකෙන් තේරෙනවා. ඉතින් ඕගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ ඊශ්‍රායලට එන්න පුළුවන්. ඒ ආපු විදියට දැන් මේ වෙද්දි මුදල් බැඳලා තියෙන අයට ඉදිරියේදී ඊශ්‍රායලට එන්න හැකියාව දෙන. ඒ කියන්නේ මම දන්න තරමට දැන් අවසාන දවස් ටික 10 දිනක් විතර ඩුබයි වලට ඉඳලා ආපහු ගියා. ඒ කටියට එන්න පුළුවන්. ඒ වගේම නැවත අපිට රැකියා අවස්ථා වැඩියෙන් ලැබෙයි කියලා හිතන. මොකද මේකින් සමහර රටවල අය බයටපත් වෙලා ඒගොල්ලන් එන්නේ නැති අය ඉන්නවා. ඒ වගේම ගියපු කට්ටිය එන්නේ නැහැ. පංගුව කට්ටිය ගියා යන්න රැකියාවන් දාලා. ඉතින් ඒ පුරප්පාඩුත් එක්ක ලංකාවේ අපිට ලැබෙයි කියලා හිතනවා. මොකද ඕගොල්ලෝ දන්නවා ඔක්තෝබර් 7 පෙරේදී පස්සේ අපිට තමයි වැඩිම වාසියක් ලැබුණේ. කුසිගමන ශේෂ්ත්‍ර රැකියා 10000ක් ලැබුණා. ඉතින් ඒ වගේම කොච්චර මේ ඊශ්‍රායලයට ගහනවා කිව්වත් මේ තරම් විශාල යුද්ධයක් තියෙනවා කිව්වත් ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලයට එන්න උනන්දුවක් දක්වනවා. ඒ නිසා ඉදිරියේදී අපිට ඒ වගේම කියන්න ඕන මේ ඊශ්‍රායල් රජය අපි ගැන ලොකු දැන් පෙරේද දිනේදී මම පීබා එකත් එක්ක සූම් මීටින් එකක් තිබුණා මේ ඊශ්‍රායලයේ
කෑගිවලා ඉතින් මමත් ඒකට සම්බන්ධ වුණා. ඉතින් ඒගොල්ලන් ගොඩක් අපිට ස්තුති කරා මේ යුද්ධයක් තියෙන වෙලාවේ අපි මේ කරන රැකියාව මේ ඊශ්‍රායලයෙන් පිට වෙන්නේ නැතුව මේ ඊශ්‍රායලයේ රැඳිලා මේ කරන සේවයට ඒගොල්ලෝ ගොඩක් ස්තුති කරා. ඉතින් ඒ දේවල් මේ ඔක්කොමත් එක්ක මම හිතනවා අපිට තව රැකියා අවස්ථා වැඩියෙන් ලැබෙයි කියලා. ඉතින් එන්න බලාපොරොත්තු වෙන උනන්දුවක් තියන අයට ඕන අවස්ථාව තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් වෘත්තීය හදාගන්න. දැන් ඔය ගොඩක් කට්ටිය හොටෙල් වලට එනවා නම් ඒ ශේෂ්ත්‍රයේ වෘත්තීය හදාගන්න. ඒ වගේම විශේෂයෙන්ම දැන් කන්ස්ට්‍රක්ෂන් වලට ඒ කියන්නේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ අපිට ගොඩාක් වේකන්සි තියෙනවා. ඉතින් ඒවටත් ඔයගොල්ලන්ට පුළුවන් පුහුණු වෙන්න. මම හිතන්නේ ඔය පුහුණු පාසල් දැන්ට තියෙන ඒවට ගිහිල්ලා පුහුණු වෙලා සහතිකයක් අරන් ටෙස්ට් එක පෙන්නලා එන්න. රජයෙන් පොඩි ගාණක් යන්නේ රජයේ මුදල විතරයි. ඉතින් ඒකට හොඳ අවස්ථාවක්. ඒ වගේම තවත් වෘත්ති ඔයගොල්ලෝ දන්නවා රෙස්ටුරන්ට් බේකරි වගේ වට. ඉතින් ඒ වගේ වට ඔයගොල්ලන් එන්න උනන්දුවක් දක්වනවා. දැන් ඉඳලම දින කීපයක් හරි ගිහිල්ලා පුහුණු වෙන්න ඒවට බලන. ඒ වගේම ෆැක්ටරි වීසා තාම අපිට දැන් ගොඩක් ලැබෙනවා කියලා සුපර් මාකට් තාම ලැබිලා නැහැ. ඒ සුපර් මාකට් ෆැක්ටරි ඒවා ඉදිරියේදී අපිට ලැබෙයි. ඉතින් ඒවට ඊශ්‍රායලයේ දෙකටම තියෙන කියන්නේ රජයෙන් වගේම ප්‍රයිවට් ඒජන්සි වලිනුත් එන්න පුළුවන්. ඉතින් ඔය කැමැත්තක් ඔයගොල්ලන්ට කැමති විදියට ඊශ්‍රායලයට එන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ සාමූහික විසම කැඩෙන්නේ නැතුව දිගටම පවතින්න කියලා. එහෙම වුණාම අපේ ශ්‍රමිකයන්ට රැකියාවලට ඊශ්‍රායලට එන්න. ඒ වගේ විශේෂයෙන්ම සාතු සේවයට එන්න ඉන්න අයටත් එන්න හැකියාව තියෙනවා. ඉතින් හැම දෙයක්ම හොඳට සිද්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ යුද්ධය දැනට ඉවරයි. ඉදිරියේ මට කියන්න දැනට යුද්ධය ඉවරයි. ඉතින් මම මුලින් කිව්වා වගේ ශ්‍රී ලාංකිකයන්ට කිසිදු හානියක් නැහැ. අපේ මාධ්‍ය ඒ වගේම සෝෂල් මීඩියා වල මේ ඊශ්‍රායලේ පතුරු ගැහුවා, ඊශ්‍රායලේ විවරයි කිව්වා, විනාශයි කිව්වා. නමුත් අපේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකුට පොඩි සුළු තුවාල සීරීම් තුවාල විතරයි ඇති වුණේ. කිසිදු ලොකු තුවාලයක් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා මම කියන්නේ එන්න. ඔයගොල්ලෝ එන්න. යුද්ධයක් තියෙන බව දන්නවා. ඔයගොල්ලෝ හැම කෙනාම දන්නවා. එන්න ඉන්න අය දන්නවා. ඉතින් මේ බව දැනගෙන එන්න. දැන් ඔය 30ක් විතර යන්නේ ඉන්නේ යුද්ධයට බය වෙච්ච කට්ටිය. ඉතින් අදත් මට එක්තරා තරුණයෙක් හම්බුනේ ඇවිල්ලා මාස 4යි හොඳටම යුද්ධයට බය වෙලා යනවා. ඉතින් මේ යුද්ධය නිසා අඬපු අය ඉන්නවා. බය වෙලා අඬපු අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන් එක එක්කෙනා මේ යුද්ධේ මුණ දීපු නැති අය, ඒ ගැන දන්නේ නැති අය. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන්ට යන්න අවස්ථාවක් තියෙනවා. දැන් හෙටින් පස්සේ එන්නේ ඉන්න අය අඬන්න බලාගෙන ඉන්න එපා. මොකද යුද්ධයක් තියෙනවා. අඬන්න බලාගෙන ඉන්න එපා. යුද්ධයක් තියෙන බව දැනගෙන ඉන්න. මෙහි ඇවිල්ලා තානාපති කාර්යාලයට නැත්නම් අපේ විදේශ සේවා නීති කාර්යාංශයට එහාට මෙහාට බැන නැත්නම් ඒවට කරදර කරන්න ලෑස්ති වෙන්න එපා. යුද්ධයක් ආය ඇති වෙන්න පුළුවන්. යුද්ධය කොයි වෙලේ ඇති වෙනවද කියන්න බෑ. යුද්ධයක් ඇති වෙන්න පුළුවන්. ඒක දැනගෙන ඉන්න. ඇවිල්ලා නැත්නම් ඔයගොල්ලෝ මුදල් වියදම් කරන් ඇවිල්ලා මාසෙන් දෙකෙන් යන එක අපරාධයක්. එහෙනම් නැවත හම්බෙමු. සුබ දවසක් සියලු දෙනාටම.